හායි ඉතින් කොහොමද අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද අපි ගෙදර ඉඳන්ම පෙඩිකියුර් එකක් කරගන්න කියලා. ඉතින් හරිම ලේසියි මේක කරගන්න. ඔයාගේ කකුල් දෙකත් ලස්සනට තියාගන්න කැමති නම් මේක අනිවාර්යෙන්ම කරලා බලන්න. ඉතින් එහෙනම් එන්නකෝ මාත් එක්ක කරන්න පෙඩිකියුර් එකක් කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයාට අවශ්‍ය වෙනවා මද උණුසුම් වතුර එකක්. ඉතින් මම දාන උණු වතුර එක ටිකක් රස්නේ වැඩි නිසා මම වතුර ටිකක් තියනවා. තියලා තමයි උණු වතුර එකතු කරගන්නේ වතුර එකට. ඒක ගොඩාක් රස්නේ වුණොත් අපිට අපේ කකුල් දෙක ඇතුලේ තියාගෙන ඉන්න අමාරු වෙනවා. ඒ නිසා මද උණුසුම් වතුර එකක් අරගන්න. ඔයා පාවිච්චි කරන ෂැම්පු එකෙන් ටිකක් මේ වතුර එකට දාගන්න ඕනේ. දාලා හොඳට පෙනෙනකම් කවලම් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ වතුර එකටම බේකින් සෝඩා තේ හැඳි 2යි ලුණු කුඩු තේ හැඳි 2යි එකතු කරගන්න ඕනේ. මට මේ වෙලාවේ දෙහි නැහැ. ඔයාලට දෙහි තියෙනවා නම් හීනිවට පෙති කපාගෙන මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ වතුර එකට ඔක්කොම එකතු කරලා මික්ස් කරගෙන දැන් තියෙන්නේ ඔයාගේ කකුල් දෙක ඒකට ඔබාගෙන ටික වෙලාවක් ඉන්න ඕනේ හොඳින් පෙඟෙනකම්. හොඳින් කකුල් දෙක පෙඟුනට පස්සේ පුළුවන් ඔයාට කකුල් දෙක හොඳින් පිරිසිදු කරගන්න. නියපොතු පිරිසිදු කරගන්න. බ්‍රෂ් එකක් ආධාරයෙන් මට මෙන්න මේ විදිහට තියෙනවා පෙඩිකියුර් වලදී පාවිච්චි කරන මෙන්න මේ අයිටම් එක. මේක ඕනම කොස්මෙටික් ෂොප් එකකින් ගන්න පුළුවන් රුපියල් 400 ගාණක් තමයි වෙන්නේ. ඉතින් මේකෙන් ඔයාගේ කකුල් දෙක හොඳට බ්‍රෂ් කරගන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රබ් කරගන්න පුළුවන්. මැරුණු සම ඉවත් කරගන්න පුළුවන්. මේ හැමදේම මේ ටූල් එකෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේකක් තියෙනවා නම් හොඳයි. නැති කෙනෙක්ට බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ඔයාලා අයින් කරලා තියෙන බ්‍රෂ් එකක් පාවිච්චි කරලා පුළුවන් ඔයාගේ කකුල් දෙක හොඳට පිරිසිදු කරගන්න. මෙන්න මේ පැත්තෙන් පුළුවන් ඔයාට මම මේ දැන් පෙන්නන පැත්තෙන් පුළුවන් ඔයාට කකුල් දෙක හොඳට ස්ක්‍රබ් කරගන්න. ඒ වගේම තමයි මම මේ දැන් පෙන්නන පැත්තෙන් පුළුවන් ඔයාගේ මේ යටිපතුල් පැලිලා නම් ඒ වගේ සම ඉවත් කරගන්න පුළුවන්. ඒ පැත්තේ නිකන් තියෙන අර වැලි කඩදාසියක් වගේ හොඳට අර මැරුණු සම ඉවත් වෙනවා ඒකට යටිපතුල් වල. ටිකක් ඝනකම් වැඩිනේ අපේ යටිපතුලේ තියෙන සම. එතකොට ඒකට පුළුවන් අපේ අර මේ මැරුණු සම හොඳින් ඉවත් කරගන්න. හරි දැන් මම මගේ කකුල් දෙක හොඳින් පිරිසිදු කරගෙන ඉවරයි. නැවතත් අලුත් වතුර එකක් අරගෙන ඒකට දාලා හොඳින් නැවතත් කකුල් දෙක සෝද ගන්න ඕනේ. ඔයාට පුළුවන් ඔයාගේ කකුල් හොඳින් තෙතමාත්තු කරලා ඔයාගේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න ඔයාගේ පාදවලට. ඉතින් මම මගේ පාදවලට දාන ස්ක්‍රබ් එක හදාගන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට අවශ්‍ය වෙනවා කොෆි ටිකක් මෙන්න මේ විදිහට භාජනයකට දාගෙන පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා සීනි ටිකක් වැඩිපුර ගන්න. මොකද කකුල් දෙකේ උඩ ඉඳලම ගන්න ඕනේ. කකුල් යටිපතුල හරියට විතරක් නෙමෙයි කකුල් දෙක උඩ ඉඳන්ම අපි ස්ක්‍රබ් එක දාන්න ඕනේ මුළු කකුලටම. ඊට පස්සේ දා ගන්න ඕනේ බේකින් සෝඩා. ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ ක්ලෝ ගාඩ් තියෙනවා නම් හොඳයි. නැත්නම් සිග්නල් උනත් කමක් නැහැ. ඊට පස්සේ මේ සේරම වතුර චුට්ටක් එකතු කරගෙන හොඳට මික්ස් කරගෙන ස්ක්‍රබ් එක හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් තියෙන්නේ හදාගත්ත ස්ක්‍රබ් එක ඔයාගේ මුළු කකුල් දෙකේම හොඳට ආලේප කරගන්න. ආලේප කරාට පස්සේ මම නම් විනාඩියක් දෙකක් තියෙනවා. ඉතින් මගේ කකුල් වල තියෙන මැරුණු සම ඉවත් කරගන්න පුළුවන් වෙන නිසා. විනාඩි දෙකකට පස්සේ මම ආයෙත් අර ටූල් එකේ ස්ක්‍රබ් කරන පැත්තෙන් හොඳට කකුල් දෙක ස්ක්‍රබ් කරගෙන මේ විදිහට විනාඩි දෙකක් තුනක් හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට නැවතත් වතුර එකක් අරගෙන ඔයාගේ මේ ස්ක්‍රබ් එක සෝදලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් කකුල් ස්ක්‍රබ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ කකුල් දෙකට හොඳ පැහැදිලි වෙනසක් වෙලා තියෙනවා. හොඳ ග්ලෝ ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ස්ක්‍රබ් එක හොඳින් ඉවත් කරගෙන ඔයාලට පුළුවන් කැමති ඕනම පැක් එකක් ඔයාලගේ කකුල් වලට ඇප්ලයි කරගන්න. මම අද ඇප්ලයි කරගන්නේ කඩල පිටි පැක් එක. මේක හදාගන්න ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකකට කඩල පිටි දාගෙන හොඳට පැක් එක හදාගන්න ඕනේ මික්ස් කරලා. මෙන්න මේ විදිහට.
ඊට පස්සේ ඔයාගේ කකුල් වල ඒක ආලේප කරගන්න ඕනේ පැක් එක ආලේප කරගෙන විනාඩි 15ක වගේ කාලයක් ඉන්න ඕනේ හොඳට පැක් එක ඇබ්සෝබ් වෙනකන් කකුල් දෙකට. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක සෝදලා ඉවත් කරගන්න. ඉතින් මම සෝදලා ඉවත් කරගත්තත් පොඩි ස්ක්‍රබ් එකක් කරනවා. මෙන්න මේ විදියට හොඳට අතින් අතුල්ල වක්‍රාකාරව අතුල්ල තමයි මම පැක් එක මගේ කකුල් දෙකෙන් ඉවත් කරගන්නේ. ඉතින් මම දැන් පෙඩිකියුර් එක කරගෙන ඉවරයි. ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් සැලොන් වලට යන්න නැතුව ඔයාලටත් පුළුවන් ගෙදරදීම ඔයාගේ කැත කකුල් දෙක ලස්සන කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ කකුල් හොඳින් තෙත මාත්තු කරලා ඔයාට කැමති නේල් පොලිෂ් එකක් පාවිච්චි කරන්න. මතක තියාගන්න නේල් පොලිෂ් ගන්න කලින් අනිවාර්යෙන් බේස් කෝඩ් එකක් ගන්න. එතකොට ඔයාගේ නියපොතු ඩැමේජ් වෙන්නේ නැහැ පොලිෂ් එක මගින්. ඉතින් මම පෙඩිකියුර් එක කරන්න කලින් මගේ කකුල් දෙකේ වෙනසයි පෙඩිකියුර් එක කරාට පස්සේ මගේ කකුල් දෙකේ වෙනසයි පැහැදිලිවම ඔයාලට පේනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලා නිකන් ගෙදර ඉන්න ගමන් ෆ්‍රී වෙලාවක මේක කරලා බලන්න. මොකද සැලොන් එකකින් පෙඩිකියුර් එකක් කරගන්න නම් රුපියල් 5000ක මුදලක් වැය වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ගෙදරදීම ස්වාභාවික දේවල් වලින් පෙඩිකියුර් එකක් කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මගේ channel එකත් subscribe කරන් යන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්.